වෙල්කම් බැක් කියලා පිළිගන්නවා 90 ඇකඩමි YouTube channel එකට ඔයාලා කට්ටියම ගොඩ කාලයකට පස්සේ තමයි මම ආවේ. මට පොඩි කරදරයක් වුණා. මගේ ෆෝන් එක කැඩුනා. ඒකින්ද වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඒත් ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා අහලා තිබ්බා එක VPN ගැන විස්තර. මම පුළුවන් විදියට ඔක්කොටම රිප්ලයි කරන්න බැරි ඉච්චාට sorry. මම ඒකට රිප්ලයි වීඩියෝ එකක් විතර තමයි මේක තරන් ආවේ. වෙනද කියනවා වගේම ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි මේක. free internet යන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අදත් තරන් ආවේ. ඔයාලගේ ෆෝන් එකේ තියෙන පොඩි පැකේජ් එකක් යූස් කරලා unlimited internet යන්න පුළුවන්. තව කියන්න සතුරු කාරණයක් තියෙනවා. මගේ YouTube channel එක subscribe ලා 1000 පැන්නා. ඒ කාලේ නම් support එක දෙන comment දාන ඔක්කොටම thank you. ඉස්සරහටත් මාව follow කරගෙන ඉන්න අනිවාර්යෙන් මම ඔයාලට ගොඩක් වටින වීඩියෝ ගේන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. එහෙනම් වීඩියෝ එකේ මම ඉස්සල්ලාම කියන්නම් මේ app එක ගැන විස්තරයක්. දැනුත් රන් වෙමින් පවතින්නේ මේ app එක තමයි. මෙන්න මේ OneShield VIP කියන app එක. මේක හොඳ VPN එකක්. OneShield Plus කියලා VPN එකක් ආවා. එයාලගෙම තමයි මේ OneShield VIP කියන එක. ඒ OneShield Plus කියන VPN එක අප්ඩේට් වෙලා මේ එයාලගේ නම් වෙනස් කරලා දැන් OneShield VIP කියලා තියෙනවා. මේක ඕපන් කරලා පෙන්නන්නම් මම. දැන් මේක රන් වෙන ගමන් තමයි පවතින්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන MB ගාන 10.24 ඔන්නෝම උඩට යනවා කියන්නේ මෙතන ඔය අපේ ස්පීඩ් එක තමයි පෙන්වන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක. එතකොට මේකේ විස්තර ටික මම කියන්නම්. මෙතනින් තියෙන්නේ අපේ සේව එක, මෙතනින් තියෙන්නේ අපේ පැකේජ් එකේ ෆයිල් එක, මෙතනින් ටයිම් එක ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් බලලා මෙතන ටයිම් එක තියෙන වෙලාවට තමයි අපේ ප්ලේ වෙන්නේ. sorry මේක ස්ටාර්ට් එක වෙන්න එක තීරණය කරන්න මේ ටයිම් එකෙන්. ඔයාලට මේ ටයිම් එක වැඩි කරන්න පුළුවන්. මෙතනින් ඇඩ් එකක් බලලා 2 hours වැඩි කරගන්න පුළුවන්. මෙතනින් තමයි ස්ටොප් කරන්නේ, ස්ටාර්ට් කරන්නේ. එතකොට මෙතනින් අප්ඩේට් කරන්නේ ඔන්ලයින් ඕෆ්ලයින් අප්ඩේට් තියෙනවා නම් ඒව කරගන්නේ. මෙතනින් එක්සිට් එක, මෙතන ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන්න පුළුවන් යාළුවගේ. එතකොට මේ ගැන විස්තරයක් කරන් එන්නම්. මෙතන සිලෙක්ට් සේව කියලා තියෙනවා. එන්න එකෙන් ඔයාලට මම නම් කියන්නේ සේව එකක් සිලෙක්ට් කරන්න එපා. මෙයාලා දෙන ඔටෝ සේව එකට ඔටෝ කනෙක්ට් වුණාම කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් තමයි ඔයාලට කරගන්න තියෙන දේ කියන්න යන්නවා. දැන් මේක කනෙක්ට් කරලා තියෙන හින්දා මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් Google එකට. Google එකේ මම මේ විදිහට car photos කියලා සර්ච් කරන් තියෙනවා. මම මෙතන bike photos කියලා සර්ච් කරන්න අරක ලෝඩ් වෙලා තිබ්බේ හින්දා එන්න මේ විදිහට කිසිම අවුලක් නැතුව ලෝඩ් වෙනවා. හොඳට සිග්නල් තියෙනවා නම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. YouTube එක පැත්තට ගිහිල්ලා බලමු. YouTube එකත් මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. කිසිම අවුලක් නැහැ. හොඳට සිග්නල් තිබ්බොත් කිසිම අවුලක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. අවුලක්ම නැහැ. එහෙනම් අපි යමු ආයෙත් app එකට. app එකේ විස්තරය කියන්න කලින් මම ඩිස්කනෙක්ට් කරන්න. මොකද මේක කනෙක්ට් කරගෙන ඉන්නකොට මේකේ විස්තරය කියන්න බෑ. මෙන්න මේ වගේ එකක් එනවා. මේක කට් කරලා දාගන්න. මම මෙතනින් app එක ඩිස්කනෙක්ට් කරලා ඔයාලට විස්තරය කියලා ආයෙ කනෙක්ට් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරාම ඩිස්කනෙක්ට් වෙනවා. මෙතනින් සේව් එක තෝරගන්න පුළුවන්. මේක තෝරන්න ඕනේ නැහැ. ඔටෝ සේව් එක දෙන්න ඔයාලා කිසිම අවුලක් නැහැ. මෙතනින් ෆයිල් එක තෝරන්න පුළුවන්. recommended කියලා තියෙන්නේ මෙයාලා දීලා තියෙන ලංකාවේ ෆයිල් ටික විතරයි. ඔයාලගේ තියෙන්නේ Mobitel, Dialog, Hutch, Airtel ඕන සිම් එකකට ඕන මෙතන ෆයිල් එක දෙනවා යාලා. ඔයාලගේ තියෙන පැකේජ් එකේ නම තෝරගත්තා. ඔයාලගේ WhatsApp Facebook පැකේජ් එකක් නම් දාලා තියෙන්නේ. ඒක තෝරන්න. මගේ තියෙන Hutch WhatsApp Facebook පැකේජ් එක. මම ඒක තෝරලා තියෙන්නේ. ඔයාලගේ Dialog WhatsApp Facebook පැකේජ් ද, Dialog YouTube පැකේජ් ද, Dialog Zoom පැකේජ් ද ඒ ඔක්කොම මෙතන තියෙනවා. එතකොට 0 කියලා එකක් තියෙනවා. ඒ 0 කියන එකෙන් නම් පැකේජ් එකක් නැති යූස් කරන්න පුළුවන් කියලා තමයි යාලා කියන්නේ. ඒ වුණාට මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා. දාන්න පුළුවන් අඩුම low budget පැකේජ් එක දාගන්න. කිසිම අවුලක් නැතුව මේක වටින්න පාවිච්චි කරන්න පුළුවන්. টොප් බඩුව ආයෙත් කිසිම වචනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එකම app එක මේක. කිසිම අවුලක් නැතුව මේකෙන් අප්ඩේට් ටික කරගත්තා නම් ලස්සනට හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. ගේම් එකක් YouTube වීඩියෝ එකක් ෆිල්ම් එකක් කිසිම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
හොඳට කවරේජ් වෙන පැත්තක ඉන්නවා නම් ආයෙත් කතා දෙකක් නැහැ টොප් බඩු. එහෙනම් මේක මම ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. මෙතනින් තමයි ස්ටාර්ට් කරගන්නේ. මෙතනින් ටයිම් එක ඇඩ් කරගන්නේ. ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. මගේ ෆෝන් එකේ data පොඩ්ඩක්වත් නැහැ. මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. එකපාරෙන් ස්ටාර්ට් වෙනවා. සිග්නල් අඩු වුණොත් ස්ටාර්ට් වෙන්න පොඩ්ඩක් කරයි. එතකොට මකට ලෝඩ් වෙලා ඉවරලා ආයෙ රීකනෙක්ටිං වෙනවා. එහෙම වුණොත් දෙතුන් පාරක් try කරන්න. සේව් මාරු කරන්න ඕනේ නැහැ. සේව් මාරු නොකර try කරලා බලන්න. එතකොට අනිවාර්යෙන් කනෙක්ට් වෙනවා. සේව් මාරු කරොත් එච්චර සාර්ථකත්වයක් නැහැ. මෙයාලා තෝරලා දෙන සේව් එක තමයි. මෙන්න මේ විදිහට වෙනවා. දැන් බලන්න මෙතන කිලෝබයිට් ගානක් දුවන්නේ. මේ විදිහට වුණාම ස්පීඩ් එක අඩුයි. එතකොට ආයෙ කරන්න ස්ටොප් කරලා ආයෙ ටිකක් වෙලා ඉඳලා ආයෙ ස්ටාර්ට් කරලා බලන්න. මේක මෙන්න මෙතන දුවන කිලෝබයිට් ගාන ශනික වැඩි වෙනවා නම් MB එකට මෙන්න මේ ඇඩ් එක නම් කට් කරලා දාගන්න. මෙන්න මෙතන දුවන එක ශනික වැඩි වෙනවා නම් MB එකට කිසිම ගේමක් නැතුව මේක පට්ට ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝබයිට් 750න් වගේ එහාට පැන්න කියන්නේ MB එකට යනවා. කොහොමත් යනවා. nothing සිග්නල් අනුව තමයි ඒක බලපාන්නේ. MB එකෙන් එහාට ගියා කියන්නේ කිසිම අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්. මේකේ තව පොඩි ඉෂුව එකක් තියෙනවා. මේක අපි කනෙක්ට් කරන් වැඩ කරගෙන ඉද්දී සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් වගේ වැඩ කරද්දී රීකනෙක්ටිං වෙන්න පුළුවන්. අපේ සිග්නල් තියෙන සම්භාවිතාවය අනුව රීකනෙක්ටිං වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න. මෙතන පෙන්නනවා මේ MB ගාන ලෝඩ් වෙන එක. මෙතන මේ එක්ස්ට්‍රා කෝඩ් එක ඔන්න එකේ තියෙන හින්දා පෙන්නන්නේ නැත්තේ. මෙතන MB ගාන පෙන්නනවා. අප්ලෝඩ් ඩවුන්ලෝඩ් ගාන පෙන්නනවා. ඒකින්ද කිසිම අවුලක් නැහැ. ඒක පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටියනම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් මේ at 2 hours කියලා කියන එක ටච් කරාම ඔයාලට පැය දෙකක් වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ වගේ උපරිම තප්පර 30ක නැත්නම් තප්පර 60ක වීඩියෝ එකේ මෙන්න මේ වගේ ගත්තම මෙන්න දැක්කනේ පැයක් වැඩි වුණා. ඒකේ පොඩි ඇඩ් එකකට පැයක් වැඩි වෙනවා. ඊට වඩා සාමාන්‍යයෙන් තප්පර 30ක් විතර තියෙන ඇඩ් එකකට පැය දෙකක් වැඩි වෙනවා. කිසිම අවුලක් නැතුව පාවිච්චි කරනවා. අප්ඩේට් චෙක් කරගන්න මෙතන පුළුවන්. ඔන්ලයින් අප්ඩේට් බලපුවාම චෙකින් අප්ඩේට්ස් කියලා වැටෙනවා. අප්ඩේට් එකක් තිබ්බොත් අප්ඩේට් වෙනවා. මේකෙන්ම අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට ක්ලියර් ඩේටා මේ ක්ලියර් ඩේටා ඔයාලට පාවිච්චි කරන්න එකම එක අවස්ථාවක පාවිච්චි කරන්න. මේක සාමාන්‍යයෙන් ඔයා 10-15 පාරක් කනෙක්ට් කරන්න try කරලා කනෙක්ට් වුනේ නැත්නම් ක්ලියර් ඩේටා කරලා ආයෙ මුලින් ඉඳන් එන්න. එතකොට කනෙක්ට් වෙනවා අනිවාර්යෙන්ම. හරි ෆයිල් එක තෝරගන්න. ඔයාලට සිග්නල් තියෙන පැකේජ් එක හරියට බලලා දාගන්න. ඔයා ඉන්න පැත්තට කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් කට්ටියටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. ජය වේවා. එහෙනම් අපි ගියා 91කට මේ